ගැමුණු යන්නේ නැහැනේ බස් එකේ. හොඳ මිනිස්සුන් යන්නේ. ඒක හොඳයි චෙක් කරන්න. ගැමුණු ඇවිල්ලා දේශපාලන වාදී ගන්න මිනිස්සෙක්. ඒ හින්දා අපි ගැමුණු කියන දේ පිළිගන්නේ නැහැ. ඇත්තටම හොඳයි. අපි කැමති මේ රැකියාව උතුම් විදියට කරන්න අපි කැමතියි. ගැමුණු මහත්තයලා ඉතින් ගෙවල් වලින් ගැමුණු මහත්තයලා දැන් නැහැ පාරිතත්වේ. ගැමුණු මහත්තයා අවස සල්ලි ගෙනිච්චාම ගැමුණු මහත්තයා බාර ගන්නවා. මම කියන්නේ හරි සන්තෝෂයි මේ වැඩේ. රියදුරු මහතුරු අයිස් කුඩු ගහලා බස් එලවනවා නම් ඒවට විරුද්ධ වෙන්න අනිවාර්යෙන් විරුද්ධ වෙන්න ඕනේ. ඒතරම හොඳ වැඩක් හොඳ වැඩසටහනක් ඒක. සල්ලි විතරයි ඒගොල්ලන්ට ඕනේ. අපේ රස්සාව අපි රැක ගන්න ඕනේ. අපි ඩ්‍රයිවිං කරලා වෙලා මගියව යන්න මගියව මරන්න බෑනේ අපිට. එයාගේ මේ පොමින් කැන්සල් වෙනවට මේ විරුද්ධව එයා ඒ කතා කරන්නේ අපිට අදාළ නැහැ ඒවා. කුඩු අරවා මේවා ගහලා යන කට්ටිය අත්අඩංගුවට ගන්න එක හොඳ වැඩක් ඒක. ඒගොල්ලෝ කට්ටිය එයාගේ වාහන වල දුවන කට්ටියත් එහෙම දන්නේ නැහැ. ඒක නිසා වෙන්නේ. එයාගේ මහ ගොඩක් බස් නැහැනේ. බස් දාන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා ඉතින් පාට. මේ බස් ගැමුණු හදන්නේ දේශපාලන පක්ෂයකට යට වෙලා ඒ පක්ෂයේ තියෙන උවමනාවන් ඉටු කරගෙන මේ දරු පරපුර මේ අනාගත පරපුර නැති කරන්න. ඒකට අපි විරුද්ධයි. පොදු ජනයා කවදාවත් රැවටෙන්න එපා. මේ කට්ටිය පොදු ජනයාට ආදරේ නැහැ. ඇත්තම කියනවා බස් ගැමුණුගේ මාපියාවක් මේක. ගැමුණු මහත්තයෝ මම ඔයාලට කියන්නේ මේ දේ කරන්න එපා. මේ දේ හොඳ වැඩක්. මේ තුල විනයානුකූල රියදුරන් සහ මගින් පිරිසක් අපේ රටේ ඇති වෙනවා. ස්ටේක් කරන්න කියන්නේ ඉතින්. ඒක වඩා හොඳයි. එතකොට උන් සම්පූර්ණ අයින් වෙලා හොඳයි ගන්න පුළුවන්. ඒ මනුස්සයට මොලේ හොඳ නැහැ. දේශපාලනේ බලාගෙන බස් ගැමුණුලා ඉන්නේ. හරි හොඳ වැඩක් කරනකොට ඒක අකුල් වෙනවන්න තමයි ඒවා බලන්නේ. ප්‍රවාහන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පසුගියදා ඉතා පැහැදිලි ප්‍රකාශයක් කළා. බස් අතර රියදුරන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන එක නතර කරන්න තියෙන පළවෙනි වගකීම තිබෙන්නේ බස් අත හිමියාට. බස් අත හිමියා දන්නව අනිවාර්යයෙන්ම තමන්ගේ බස් අත රියදුරා ඕක සහ කොන්දොස්තර මද්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක්ද නැද්ද කියලා. ඒ බස් අත හිමියන්ට ඉතාම පැහැදිලිව කියනවා කිසිසේත්ම ඉඩ දෙන්න එපා. ඔබේ මාර්ග බලපත්‍රය ඔබට නැති වෙන්න පුළුවන්.